සාදරයෙන් පිළිගන්න ඔලිවලිසි channel එකට ආයිත් අද අපි කතා කරන්න යන්නේ ඉංග්‍රීසි පේපරේ 6 වෙනි ප්‍රශ්නේ කොහොමද කරන්න කියන එක ගැන. තනිකරම මම ඊළඟ වීඩියෝ 3 ගේන්නේ රයිටින් පාර්ට් එක. නැත්තම් මේ ලියන කොටස්. ඒ කියන්නේ ටෙස්ට් 6 අනිත් එක ඇවිල්ලා 8 අනිත් එක ඇවිල්ලා 14 16. ඔය ටිකනේ තියෙන්නේ. ඉතින් මේ දෙකේ ලකුණු 5 ගන්න එනවා. මේකට ලකුණු 10යි මේකට ලකුණු 15යි. හරි. ඉතින් මේක කොහොමද ගොඩ දාගන්න විදිය දේශීම විදියක් මම දේශීම විදියට ගොඩ දාන්න තමයි ඔයගොල්ලන්ට මම කරන්නේ. දැන් විභාගයට මාසයක් වගේ තියෙන ඉඳ මේ මාසේ දිගටම මේක පුහුණු වුණොත් අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන්. ඉතින් අද කරන්න යන්නේ ටෙස්ට් 6. හරි. මේක තියෙන්නේ නෝටිස්. නෝටිස් නැත්තම් announcements කියන එක තමයි යන්නේ. හරි. හරි. පොඩ්ඩක් මේක අපි කියවලා ප්‍රශ්නට කොහොමද යන්නේ කියලා මම ඔයාලට හරියටම කියලා දෙන්නම්. The Environmental Society of your school has organized a program for distributing plants among students to mark the Environment Day. හරි. දැන් බලන්න මේකේ මම ප්‍රශ්නේ සම්පූර්ණ කියලා දෙන්න. Write a notice to be displayed in the school notice board. Use about 40 to 50 words. හරි. Include the following: date and time, place of distribution, invitees, type of plants to be distributed. ඔය ප්‍රශ්නේ. දැන් මේ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? notice එකක් තමයි අහන්නේ. right? මෙතන write a notice to be displayed in school notice board. මූලිකව මේ වගේ ප්‍රශ්නයක මොකක්ද අහන්නේ කියන එක හරිය වැදගත්. ඔන්න බලන්න. The Environmental Society of your school has organized a program for distributing plants among students to mark the Environment Day. ඔන්න බලන්න. The Environment Society of your school. මෙන්න මේක වැදගත්. හරි. මම මේක අනිත් විදිහෙන් කියලා දෙන්නම්. ඔන්න බලන්න. දැන් කවුද මේක සංවිධානය කරලා තියෙන්නේ? ඒක තමයි මුලින්ම අපි අඳුර ගන්න. දැන් මොකද මේ දැන් සංවිධානය කරන්නේ බලන්න. The Environmental Society of our school. අන්න ඒක. මෙන්න මේ කට්ටිය තමයි සංවිධානය කරන්නේ. ඕක අඳුර ගන්න ඕනේ. මෙතන තියෙන has organized a program for distributing plants among students to mark the Environment Day. දැන් to කියලා කියන්නේ මොකක් සඳහාද කියන එක. හරි? to එහා පැත්තේ තියෙන්නේ මොකක් සඳහාද කියන එක. කියන්නේ මේ පරිසර දිනය සඳහා තමයි මේක කරන්නේ. මොකද්ද කරන්නේ? මේ තියෙන්නේ මේ කැලලම ගන්න ඕනද? A program for distributing plants among students. හරි? මොකක් සඳහාද? to mark the Environment Day. හරි? ඔන්න හොඳයි මූලිකව කොටස් තුන තියෙනවා. හැබැයි මෙන්න මේ කැලල අපිට එකට ගන්න පුළුවන්. මොකද මෙන්න මේ ටික ඔක්කොම එකට ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඔන්න ඔය මුල පෙළියෙන්ම අපිට ටග් ලියා ගන්න පුළුවන් විස්තරය. හරිද? ඔන්න කොහොමද පටන් ගන්න. දැන් ඔන්න මම පෙන්නන්නම් ටෙම්ප්ලේට් එක. ඒකේ කොහොමද තියෙන්නේ කියන එක. හරි? මෙතේ ටියුට් එකේ තියෙන මෙහෙම. හරි මම ටියුට් එක පෙන්නන්නම්. මේ තේ ටියුට් එක මේ තියෙන අර chart description එක මගේ notice වල මෙන්න මේක තමයි ටෙම්ප්ලේට් එක. හරි? මූලික ටෙම්ප්ලේට් එක. මම මේක පැහැදිලි කරන් යන්නම්. මේ හරි? ඔන්න බලන්න මෙන්න මෙහෙමයි පටන් ගන්න. The name of the club. දැන් එතන මේ උඩ තියෙන පේලියෙන්ම ගන්න පුළුවන්. හරි? name of the මේ club එක මොකක්ද? Society of our school. හරිද? මෙතන our school කියලා දාගන්න ඕන. හරි? මේක දාගන්න ඕන. පැහැදිලි? has organized අර විදිහමයි has organized මේ කැලලම හරිද? මෙන්න මේ පේලියමයි. මෙතනට our school කියලා දාගන්න ඕන. හරි? දැන් මේක සමහරවිට දැන් වෙනස් වෙනවා. දැන් මේ ඒ අනුව මේ කියන්නේ මේ පේලිය වෙනස් වෙනවා. ඒ අර මේකට our school කියලා දාගන්නවා. එච්චරයි කරන්න තියෙන වෙනස. හරි පැහැදිලි. ලකුණු ගන්න විදිය හරි. මේගොල්ලන්ට මාසයක් තියෙන නිසා මම ඉක්මනට කොහොමද දැන් තියෙන දැනුමෙන් ටග් ගාලා මේක උඩ දාගන්න කියලා මම කියලා දෙයි. as organized මේක. දැන් මේක වෙනස් වෙන්න තිබ්බ මේ විදිහම යන ටෙම්ප්ලේට් එක. ඒ කියන්නේ වෙන මොකක් හරි තිබ්බත් දැන් හිතන්න ප්‍රයිස් ගිවිං එකක් තිබ්බා කියලා මොකක් හරි විශේෂ වැඩකට නැත්තම් හිතන්න ක්‍රීඩාවන්ට බෙදා දෙන උත්සවයක් තිබ්බා කියලා. හරි ඒ වගේ මොකක්
කරි එක්කෝ පොත් බෙදා දෙන්න ළමයින්ට මොකක් හරි ඉස්කෝලේ ළමයින්ට පොත් බෙදා දෙන උත්සවයකට පොත් එකතු කරනවා. එහෙම මොකක් හරි තිබ්බත් මෙන්න මෙහෙම තමයි යන්නේ. as organized බොහෝ දුරට මෙහෙම දෙනවා. හරි. එහෙම නැත්නම් මෙහෙමද මේ ආදාර ක්ලබ් එක හරි මෙතන. මෙතන ලියන්නේ සංගමේ නම of our school has organized a විතර තමයි event එක. event එකේ නම. to මෙතනින් හැබැයි. මොකක් සඳහාද? ඒක තමයි මේ කොටස් ටික. ඒකට මේ සම්පූර්ණ පේලි දෙකම කෙලින්ම ගන්න පුළුවන්. හරි. ඒක කෙලින්ම එහෙම ලියන්න. of our school කියලා මාරු කරලා has organized a program for distributed plants among students to mark the environment day. ඕකම ලියන්න. හරි. ඊළඟට අපේ යහන්න මොකද්ද? මේ ටික දැන් පිළිවෙලට යන්න ඕනේ. date and time, place of distribution, invitees කියන්නේ මේ ආමන්ත්‍රණ, type of plants to be distributed. දැන් මේ තුන සාමාන්‍ය අහනවම තමයි. සමහරවිට place එක අහන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරි. නමුත් බොහෝ දුරට මේ ටෙම්ප්ලේට් එකේ විදිය බලමු. ඔන්න කොහොමද මේක කියන්නේ? මෙන්න මේ කෑල්ල මේ කටපාඩම් ගත්තා. This event will be held on අන්න දවස දානවා. හරිද? This event will be held on දවස දානවා. මෙතනට දවස. ඔක දැන් දවසක් හිතාගෙන යන්න 17th of March හරි ඕ. ඉස්සරහ දවසක් වෙන්න බෑ. notice එකක් දාන්න ඉදිරි දවසක් ඒවත් පොඩ්ඩක් හිතන්න. ඉස්සරහ දවසක් අපිට 15th of March. දැන් මාස ලියද්දි කැපිටල් පළවෙනි අකුර. දැන් ඒප්‍රිල් ලියද්දි එහෙම. හරි. මෙයා කැපිටල්. මෙහෙම ලියන්නේ. පොඩි දේවල් වලට මේවත් බලනවා. හරි. මෙහෙම ලියන්නේ. හරි. මේක දැන් හරි. මෙහෙම කැපිටල් එක. හරි. එහෙමනම් දැන් මෙන්න මේ වගේ දවසක් ඔළුවේ තියාගෙන යන්න පුරුදු වෙලා දවසක් හරි. එවල හිත එහෙම කරන්න බෑ. from මෙතනින් යන කොහොමද? from මෙතන දාන්න ටයිම් 8 am. ඔය වගේ වෙලාවකනේ පටන් ගන්න. 8 am onwards. හරි. වෙනවනේ. onwards at the මේක තමයි දැන් place එක කියන්නේ. මේක වාක්‍යය කියන්නේ හරි. onwards at the කොහෙද? දැන් ඒකත් ඒ සිද්ධිය හැටියට දානවා. දැන් මේක හැටියට තියෙන්නේ පැල බෙදා හැර. පැල බෙදා හැරෙන්න පුළුවන් කොහෙද? සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් ස්කූල් ගාඩන් කියලා. හරි. ස්කූල් ගාඩන්. හරි. නැත්තම් මොකක් හරි එන්වයරන්මන්ට් සොසයිටි එකට රූම් එකක් තියෙනවා නම් නැත්තම් වෙන මොකක් හරි පන්ති කාමරයක් නම් ඒකේ ගැලපෙන විදිහට දාන්න. ඇද්ද ඒ අදාළ තැන. මොකක් හරි ක්‍රීඩා සම්බන්ධ දෙයක් නම් ග්‍රවුන්ඩ් එකේ. හරි. ඒ වගේ ගැලපෙන විදිහට දාන්න. ඊළඟට අන්තිම පේජය. බලන්න. all this දැන් මෙතන බොහෝ දුරට ස්ටුඩන්ට්ස් විතරයි එන්නේ. හරි. දැන් මෙතන නම් තෝරන්න දාලා තියෙනවා සමහර ටීචර්ස්ලාට කියන්න පුළුවන්. මේ ප්‍රමේය දාන්න බොහෝ දුරට ස්ටුඩන්ට්ස්. හරි. all the students මෙන්න මේ කැලකට පටන් කරන්න. kindly requested to participate in this event. හරි. all the students are kindly requested to participate in සාමාන්‍ය මේක ඇහුවත් ඇතත් අනිවාර්යෙන් දාන්න. හරි. අන්තිමට අපිට දැන් පොයින්ට් දැන් බලන්න මොන ටිකද හරි. date and time එක හරි. මෙන්න මේ this event will be held on ඔන්න ඒකේ place of distribution ඒකත් කිව්වනේ. මෙතනම තියෙනවා. at the කියලා අපි ඒක දැම්ම තැන. ඊළඟට invitees ගත්තාම මේක කියන්නේ දැන් ආරාධිත අමුත්තු. හරි. ආරාධිත අමුත්තු දාන්නේ කොහොමද? මේක අපිට දාන්න පුළුවන්. දැන් ඒකෙදී ඉවෙන්ට් එක අනුව දාන්න ඕනේ දැන්. ත්‍යාග ප්‍රදාන උත්සවයක් නම්
අපිට පුළුවන් Ministry of Education එකෙන් කවුරු හරි නැත්තම් secretary කෙනෙක් වගේ ගෙන්නනවා හරි මොකක් හරිම කියන්න. දැන් මේකේ අපිට කියන්න පුළුවන් එකක් තමයි chief guest විදිහට අපිට කියන්න පුළුවන් නම් දෙකක් ඉස්සරහට දාලා. හරිද? නම් දෙකක් ඉස්සරහට දාලා ඒ දෙන්න එනවා කියලා guest හැටියට කියන්න පුළුවන්. කියන්නේ එතන environment නැත්නම් minister හරිද? prime minister එනවා කියලා කියන්න පුළුවන්. නැත්නම් අපි කියමු prime minister and secretary of Ministry of Environment. හරි? are invited as chief guest. හරි? ඔන්න ඔහම කියන්න පුළුවන්. අදහස පැහැදිලි කියලා හිතෙනවා. prime minister හරි prime minister වගේ දාන්න. secretary of Ministry of Environment. හරි? නැත්නම් අපිට කියන්න පුළුවන් මෙතන Environment Ministry Secretary කියලා වම එක්කෝ Secretary of Ministry of Environment නැත්නම් Environment Ministry Secretary හරි එහෙම කියන්න පුළුවන්. දැන් මේකේ අදාළ දේ අනුව තමයි. හරි? ඒ කියන්නේ දැන් මොකක් හරි ත්‍යාග ප්‍රදානෝත්සවයක් නම් අපිට කියන්න පුළුවන් දැන් මේක ඉන්වයිටි සීල්ලා තියෙන හින්දා ඒ නැතත් මේක දාන්න පුළුවන් කැමති නම්. මම වචන වැඩි කරගන්නවා කියවනම් දාන්න පුළුවන් නැත්නම් මේකේ දැන් අපි දාන්නේ මේක අහලා තියෙන හින්දා. හරි? මේ අහලා තියෙන පොයින්ට්ස් වලට අනිවාර්යෙන් උත්තර තියෙන්න ඕන. හරි? එතකොට මේකේ ඕක දාන්න ඕන. දැන් හිතන්න ත්‍යාග ප්‍රදානෝත්සවය නැත්නම් ස්පෝර්ට්ස් මොනවා හරි නම් මේ Ministry of Sports කියලා. හරි? Ministry of Sport. එහෙම තියෙනවනේ. Ministry of Sports. හරි නැත්නම් ඔයාලට දාන්න පුළුවන් කෙලින්ම invite set විදියට Prime Minister. Prime Minister එනවනේ සාමාන්‍යයෙන්. ඒක දාන්න පුළුවන්. හරි? ඒ වගේ ගැළපෙන විදියට දාන්න පුළුවන්. ඒක බලලා and එහෙම දාලා are invited as chief guest. එතකොට මෙතන the දාන්න ඕන. මෙතන the එන්න ඕන. the prime minister යද්දි ඒක උඩ වැරද the prime minister. එතන prime minister යද්දි the එන්න ඕන. the prime minister and secretary of Ministry of Environment නැත්නම් කිලින්ම එක්ක මෙහෙම Environment Ministry Secretary නැත්නම් Environment Secretary. හරි? කොහොම? ඉතින් මේක ටිකක් හොඳයි දී වචන ගන්න වැඩි වෙනවනේ හරි? නැත්නම් එහෙම දාන්නත් පුළුවන්. ඉතින් ওই විදිහට දාන්න පුළුවන් invitees. හරි? ඒතර invitees ටික හරියට අල්ල ගන්න ඕන. ඒතර යහන පොයින්ට් වලට ලියන්න ඕන. හරි? ඒ මේ තියෙන පොයින්ට්ස්. ඒ කියන්නේ මෙන්න මේක. මේක. හරි මේක. දැන් අන්තිමට අපිට මේක ඉතුරු වෙලා තියෙනවා. ඒකත් මම කියන්නම්. ඒ පොයින්ට්ස් වලට ලියන්න ඕන. හරි? ඒ පොයින්ට්ස් වලට හරියටම ලියන්න ඕන. මේක මකා ගන්නන් දැන්. ඒ කියන්නේ දැන් මූලික ටෙම්ප්ලේට් එක යන්න ඒ ටෙම්ප්ලේට් එකේ අන්තිමට කිව්ව වාක්‍යය දාන්න ඊට කලින් මේ ටික දාන්න ඕන. හරි? මේවා ටික ඒ කියන්නේ invitees වගේ එකක් වැඩිපුර දීලා තිබුත් ඊට පස්සේ මේ type of plants ඒවා දාන්න ඕන අලුතෙන්. හරි? ඔන්න එහෙනම් දැන් ඒකත් කියවනේ. අන්තිමට තියෙන plants type of plants to be distributed. දැන් ඕක ලියන්න පුළුවන් මෙන්න මේකේ. හරි? කොහොමද ලියන්නේ? එහෙනම් අපිට කියන්න පුළුවන් the types of
plants to be distributed ඔන්න මොකද මෙතනින් යන්නේ කියලා තමයි. ගොඩක්නේ. ගොඩක් නිසා දෙන්නේ. අපිට කියන්න සරලව එහෙම fruit plants හරි. මේ සරලවම උඩන්ට මේ කියන්නේ අවශ්‍ය දේ ලියාගන්න. vegetable plants හරි. and flower plants හරි. ඔන්නෝම දාගන්න පුළුවන්. හරිද? දැන් මේ සරලව මේ ටෙම්ප්ලේට් එකට නැත්නම් view එකකට මේක දාලා කොහොමද ලකුණු ගන්න සකස් කරගන්න කියලා මම කියලා දෙනවා. හරි. එතකොට මේකෙන්ම මේ වාක්‍යෙම්ම ගන්න පුළුවන්. පැහැදිලිද? නැත්තම් මෙන්න මෙහෙම දාන්න පුළුවන්. මේකෙන් we will be distributing මෙන්න මේ ටික fruit plants vegetable plants and එහෙම කියලා. ඔන්නෝම දාන්න පුළුවන්. දැන් මම ඔයගොල්ලන්ට සරලව කිව්වේ මේකෙන්ම ගන්න අදහසක් නැත්නම් මේකෙන්ම මෙහෙම ගන්න පුළුවන්. හරි. types of plants to be distributed කියලා ඔහොම දාන්න පුළුවන්. හරි. ඔන්න ඕක තමයි ඊට පස්සේ අපිට අගට දෙනවා secretary මොකක්ද නම? ක්ලබ් එකේ මේකේ නම environmental society. the environmental society. හරිද? දැන් ඔහොම තමයි මේක හදන්නේ. එතකොට මේ ටෙම්ප්ලේට් එක ඔළුවේ තියාගත්තොත් අනිවාර්යෙන් දැන් මේකට ලකුණු 5යි නෙන්නේ. 5න් සාමාන්‍යයෙන් 3ක් හෝ 4ක් කරේ අනිවාර්යෙන් ගන්න පුළුවන්. හරිද? 5න් 3ක්වත් දාගන්න පුළුවන්. පැහැදිලි? අදහසක්ම නැත්තම්. මේක කටපාඩම් කරගෙන යන්නයි තියෙන්නේ. සාමාන්‍යයෙන් නෝටිස් එක දැන් මේ වගේ තමයි එන්නේ. දැන් වෙන මුකුත් මේ දැන් මේකම ලිව්වට කමක් නැද්ද කියලා ඒකේ ප්‍රශ්නයක් නෑ. මොකද නෝටිස් කියන එකේ මේ එහෙම ලොකු බර වචන එහෙම දාන්නේ නෑ. සරලව මොකද්ද වෙන්නේ කියන එක තමයි අපි පැහැදිලි කරලා දෙන්නේ. එතකොට මේ උඩ වාක්‍යෙම ගන්න පුළුවන්. හරි? මේ තියෙන වාක්‍යෙම මේ වාක්‍ය කෑල්ලෙම ගන්න පුළුවන්. හරි? පැහැදිලිද? ඒක තමයි මට කියලා දෙන්න ඕනේ. ඉතින් පුරුදු වෙන්න ඕන ඕගොල්ලෝ දැන් මම තව ප්‍රශ්නයක් කරලා ඔයගලන්ට තවත් පැහැදිලි කරලා දෙන්න. දැන් මේ තියෙන්නේ ඒකේ හිස්තැන් තියෙන එක. මේක පොඩ්ඩක් පුරවන්න බලන්න ඕගොල්ලෝ. හරි? මේක පුරවන්න ප්‍රැක්ටිස් වෙන්න. මේක කටපාඩම් කරන් ගියත් කමන්නේ. අදාළ දැන් මෙතනට අදාළ සංගමේ නම of our school has organized මෙතන තමයි ඉවෙන්ට් එක. හරි? දැන් මෙතන සමහරවිට මෙහෙම වෙනවා. කියන්නේ n වෙන්නත් පුළුවන් මෙතන. an event එහෙම කියලා එනවා. ඒක දාන්න ඕන. පොදුට event කියන වචනේ එනවා. ඒතකොට n දාන්නේ. එතකොට ඔන්න ඔහම ඔන්න මොකද්ද? event එක to කියන මොකක් සඳහාද? ඒක සාමාන්‍ය එක පේලියෙම තියෙනවා. ඒක එහෙම දාන්න. ඊළඟට this event will be held on මේක පැවැත්වෙන්නේ දවස from ඔන්න වෙලාව. ඒකට ඇඩ් දාන්නත් පුළුවන්. හරි? from නැත්තම් ඔයගලන්ට ඕන ඇඩ් දාන්නත් පුළුවන්. ඇඩ් සාමාන්‍ය from කියලා දාන්නේ මෙතන අටේ සීට කියන එක. හරි? from onwards. හරි? from දානවනම් මේක දාන්න ඕන onwards දාන්න. මේ ඉතින් වචන වැඩි කරගන්න වැඩ. ඇඩ් දැම්මොත් එකයිනේ. හරි? මෙතන වචන දෙකක්ම වදින. ඇඩ් අන්න කොහෙද? මේ තමයි ඒක තියෙන තැන. ඒක මේන් හෝල් වෙන්න පුළුවන්. හරි? මේන් හෝල් වෙන්න පුළුවන්. ස්කූල් ගාඩ්න එක වෙන්න පුළුවන්. ඔය වගේ ඒක ඉතින් සිද්ධිය අනුව පොඩ්ඩක් හිතලා දාන්න ඕනේ. ඒ විදිහට දාන්න මේන් හෝල් කියලා දාන්නත් පුළුවන්. හරි? all කවුද මෙතන? කට්ටිය. kindly requested මෙන්න මේ කැලේ අනිවාර්යෙන් දාන්න. kindly requested to participate in this event. දැන්ට මොකක්ද මේ දැන්ට ස්ටඩන්ස් ඇන් ටීචර්ස් ඔහොම වෙන්න ප්‍රති අදාළ බොහෝ දුරට ස්ටඩන්ස් තමයි. ස්ටඩන්ස්
ඕනනම් ටීචර්ස් දාන්නත් පුළුවන්. ටීචර්ස් හරි. ඔන්නෝම දාන්න පුළුවන්. හරි. නැත්තම් තව ආකාරයක් මම පහළ දෙනවා. all the students මෙතන and teachers හරි. අවශ්‍ය නම් and teachers are warmly welcome to participate in this event. right. Secretary අදාළ සංගමනවා. ඉතින් ඕකට අමතරව සමහරවිට තව වාක්‍යයක් අහන්න පුළුවන් දැන් මේ ගහලා තිබ්බේ. ඉතින් එතකොට ඒ අනුව අදාළ දීලා දෙන පොයින්ට් එකෙන් එතන පොයින්ට් එකෙන්ම plants කියන බහුවචන එහෙනම් to be distributed කියලා දාලා අදාළ ඒවා ටික ලියන්න පුළුවන් මේ විදිහට. හරි. මේ තියෙන්නේ මේ විදිහට ලියන්න පුළුවන්. සරලව උච්චරයි. මේ ඔයාලට ඉක්මනට මේක කියලා දෙන්නේ. හරි. අනිවාර්යෙන් මේක මේ ලොකු කාලයක් ගත කරලා මේවා කරන්නේ නැහැ. මට ඉක්මනට ඔයගලන්ට මේක දෙන්න ඕන නිසා කාලය මදි නිසා. අනිත් එක තමයි ඔයගොල්ලෝ ලියද්දි පිළිවෙල පොඩ්ඩක් හදාගන්න මේ එක්සෑම් එකට පොයින්ට් එකක් කියන මෙන්න මේක ඔළුවේ තිය පුළුවන් තරම් ලියලා ප්‍රැක්ටිස් කරගන්නම ටෙම්ප්ලේට් එක. හරි. ඊට පස්සේ ඔයා කටුකුලයක මේක ලියාගන්න. වාක්‍ය ටික. හරියට වාක්‍ය ටික ලියාගන්න කපන්නේ කොටන්නේ නැති වෙන්න හරි අස්ස ගන්න නම් ලියලා ඊට පස්සේ ඔයා මේ ඔයාට විශ්වාසයි නම් දැන් මේකේ අවුලක් නැහැ එහෙම කියලා දෙපාරක් විතර කියවලා ඊට පස්සේ තමයි මේ පේපරේ මෙතන ඉලී තියන්න ඕන. හරි. නැත්තම් මේක ඇතුලේ කපන්නයි කොටන්නයි ඒවා කරන්න එපා. හරි. ඒතර පිළිවෙල නැහැනේ. ඒතර ටිකක් ඒතර සාමාන්‍ය පිළිවෙලට එකට ලියලා තියෙනවනේ එතනටත් යම් වටිනාකමක් තියෙනවා. හරි. දැන් ඔයගොල්ලන්ගේ මේ දැන් මම 26 දී දැන් මේක ඇවිල්ලා 24 25 ඕක හරි. මම announcement සම්බන්ධව සරලව ඔයගොල්ලන්ට කියලා දුන්නා. මම ඒක ඊළඟ වීඩියෝ එකට දාන්න මේ කුඩා කොටස් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙන විදිහට මොකද ගොඩක් කළා බලන්න අපහසුයි ඉන්න. ඒක තමයි දැන් මේකදී ආයේ නෝටිස් එකක් නේ. හරි. නෝටිස් එකක් මේ අවුරුද්දෙත් ආවොත් ඕනද මේ විදිහට ලියා ගන්න පුළුවන්. හරි. හැබැයි 21 මේ 23 24 ඇවිල්ලා තියෙන announcement එකක්. හරි. ඒක ටිකක් විශේෂයි. ඒක ටිකක් අමාරුයි. බොරු කියන්න ඕනේ මේ හරි. announcement එක. හරි. ඒක කොහොමද කරන්න කියන එක. හරි. ඒක කොහොමද කරන්න කියන්නේ මම තවත් විනාඩි 5ක විතර වීඩියෝ එකක් දාන්නම්. ඊළඟ වීඩියෝ එක විදිහට. මොකද ඒක ටිකක් අමාරුයි. ඒක ටිකක් හිතලා ලියන්න ඕනේ. හරි. ඒක පාවිච්චි කරන්න පුළුවන් වාක්‍ය ඛණ්ඩ තියෙනවා. ඒකට ඒවා කොටස් හරි තියලා තිබ්බොත් අඩු ගන්න වල පයින් 3ක් හරි දාගන්න පුළුවන් වෙයි ලොකු. ඒ විදිහේ මට්ටමට මම කියලා දෙන්නම් ඒක ඊළඟ වීඩියෝ එකේ. කොහොමද announcement එකක් ලියාගන්න කියලා හරියට. හරි.